හරි පුතේ මේ මම ඔයාලට මේ වැඩසටහන අද අපේ තුන්වෙනි පේපර් එක දෙන්නේ රෙකෝඩින් එකක් විදියට. අපේ චූටි තාක්ෂණ ගැටලුවක් ආවනේ. එහෙම තමයි ඉතින් තාක්ෂණෙත් එක්ක වැඩ කරනකොට ලොකු ගැටලු පොඩි ගැටලු ඕන වෙලාවක එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි මේ අපි එහෙනම් අද පොඩි වෙනස් දේවල් ටිකකුත් එක්ක මගදී මම පොඩි ඉඟි ටිකක් දෙනවා ඔයාලට විභාගයට වැදගත් වෙන ඒවා ඒව කොහොමද අපි එළියෙන් ගන්න කියලා. දැන් ඉස්සරහට දැන් නිවාඩු කාල දෙකක් ඔයාලට එනවා. එකක් කෝලෙවල් විභාගේ කාලේ. අනිත් එක අවුරුදු. ඒ කාලෙට පොඩ්ඩක් කරන්න ඕන පොඩි පොඩි වැඩ ටිකකුත් මම කියන්න. අපි පුතේ එහෙම වෙනනම් අද පළවෙනි ගානට. පළවෙනි ගාන විද්‍යට තියෙන්නේ සංඛ්‍යා රටාවලින් නේ. සංඛ්‍යා රටාවේ හිස් තැන. මෙන්න මේ වගේ ගානක් ගත්තම අපි ඔයාලට මේ වගේ ගානක් දෙන්න එකේ අරමුණ තමයි මේ ඒ රටාව අවබෝධ කර ගැනීම. කොටින්ම කියනවා නම් මේ ගානේ පොඩි දුර්වලතාවයක් එක්ක තමයි ගාන නිර්මාණය කරන එක්කෙනා දෙන්නේ. මොකද ඔයාට මේක කිසිම වෙලාවක හොයාගන්න බැරි එකක් දෙන්නේ නැහැ. හරිද? ඔයා දක්ෂයෙක් හෝ අතිදක්ෂයෙක් කියලා අඳුරගන්නේ මේ දුර්වලතාවය හඳුනා ගැනීම මත. තේරුණානේ? මේ දුර්වලතාවය හඳුනා ගැනීම තමයි ඔයාගේ හැකියාව මත තීරණය වෙන්නේ. අපි බලමු එහෙනම් පළවෙනි ගාන 3 12. ඊට පස්සේ තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා 30. එකක් කැරලා තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා 48 නේ. එතකොට මෙන්න මෙතන එක තැන තියෙන සංඛ්‍යා දෙකෙන් අපි අතෙන්ට රිංග ගන්න ක්‍රමයක් බලනවා. 3 12 කිව්වම 3න් 12 ගන්න ක්‍රම දෙකක් තියෙනවා. සරලවම ගත්තොත් 3ට යම්කිසි අගයක් එක්කහුව කරලා තියෙනවා. 3 යම්කිසි අගයකින් ගුණ කරලත් පුළුවන්. එකතු කරලා ගන්න අගය ගත්තොත් 9ක් එකතු කරාම 12 එනවා. 4න් ගුණ කරාම 12 එනවා. එහෙනම් 4න් ගුණ කරන එක පොඩ්ඩක් බලමු. 4න් ගුණ කරොත් දිගටම ගුණ වෙවි යන්න ඕන. නමුත් එහෙම ගුණ වීමක් පේන්නේ නෑනේ නේ. අන්න එතකොට අපි ඒක අයින් කරනවා. ඒක අයින් කරලා එකතු කිරීම පැත්තට එනවා. අපි ඔයම තා චුට්ටක් ඕන පැහැදිලි කරගනිමු. දැන් අපේ 3 ඊට පස්සේ තියෙන්නේ 12 ඊට පස්සේ තියෙන්නේ හිස් තැනක් ඊට පස්සේ 30 ඊට පස්සේ හිස් තැනක් ගිහිලා 48 නේ. කොහොමද යන්නේ? මම කිව්වේ මේක ಗುಣ කරලා ගන්නත් පුළුවන්. මෙතන එකතු කරලා යන්නත් පුළුවන්. අපි ಗುಣ කරලා ගත්තොත් දිගටම ಗುಣ වී යන්න ඕන. නමුත් එහෙම දෙයක් පේන්නේ නැහැනේ නේ. එහෙනම් එතකොට අපි ගන්න ඕන මෙන්න මෙතනින් ගිහලා එකතු කිරීමක් එක්ක යන දෙයක්. නේ ආන්න 12යි 9යි 21යි. එන ඊළඟ තැනට පනිනකොට ආයෙමත් හරි යනවනේ. තව 9ක් 39යි. 39ට 9ක් හරියටම හරිය. එහෙනම් උත්තරේ එන්න ඕන 9ක් එකතු කිරීමෙන් හදන සංඛ්‍යා රටාවක් තමයි මෙතන තියෙන්නේ. 9ක් එකතු කිරීමෙන් හදන සංඛ්‍යා රටාවක් තියෙන්නේ. ඊට පස්සේ එනවා අපි ඊළඟ ගානට. හරි. අපි එනවා ඊළඟ ගානට. දෙවෙනි ගාන චුට්ටක් බලමු අපි. ඔයාලා ඔහොම දිගටම බලන් ඉන්න. අපි මේක මේ ප්‍රායෝගිකව මේ ගාන කරන්න හදන්නේ. වෙන්නේ කොහොමද කියලා අදහස ගනිමු. මේ සාමාන්‍ය නිතරම ඔයාලට අහන ඒවා බලමු අපි. දැන් අදාළ සංඛ්‍යාව මෙතනට දෙමු අපි. 68304 නේ. 304. අපේ වැඩසටහනේ විශේෂත්වය ඔන්න ඔය ටික. අපි බලමු. ඊට පස්සේ මේක විහිදුවා ලියන මෙන්න. 8000 300 බිංදු දෙක. මෙතෙන්ට ඔයාලා මේ තනි බිංදුව දැම්මට කමක් නැහැ. මේක අර ඇප් එකක් නිසා ඇප් එකෙන් දෙන්නේ ඒ විදියට. එතකොට ඔයාලා විභාගය ලියනකොට බිංදුව දාලා ලියන්න.
එතකොට අපිට අහන්නේ 6නේ. 6න් නිරූපිත අගය. 6න් නිරූපිත අගය කීයද? 6.4 කියන්නේ 60000යි. 6.4 කියන්නේ 60000යි. හරි. හරි. අපි පුතේ ඊට පස්සේ එනවා ඊළඟ ගානට. එතකොට දෙවෙනි ගානට උත්තරේ 60000යි. 6න් නිරූපිත අගයනේ. තුන්වෙනි ගාන. මම මේව ටිකක් වේගෙන් යනවා. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේදී අහන්නේ 2 kg. මේකේ විශේෂත්වය මොකද්ද? එකක් කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් ලියනකොට මේ කැපිටල් ලියන්න ඕන. කිලෝග්‍රෑම් 2යි 325යි ග්‍රෑම්. හරිද? මෙතනදී ප්‍රශ්නේ නිර්මාණය කරපු අදාළ පුජ්‍යලය බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ඒකක පරිවර්තනය කියන දේ දන්නවද කියලා. ඒකක පරිවර්තනයක් කියලා කියන්නේ කිලෝ එකකට ග්‍රෑම් කීයද කියන දේ ඔයා දැනගෙන ඉන්න ඕන. කිලෝ එකකට ග්‍රෑම් කීයද? කිලෝ එකකට ග්‍රෑම් 2000යි. එතකොට 2000යි 325යි එකතු කරාම 2325යි. ඔයාට හිතෙන්න පුළුවන් මේ මොන ප්‍රශ්නද කියලා. අපේ දෙමාපියන්ට හිතෙන්න පුළුවන්. මේකෙදි තියෙන විශේෂත්වය තමයි සමහර වෙලාවට දරුවෝ හදිස්සියට මෙන්න මේ දෙක වැඩි කරනවා 100ෙන්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000 නෙවෙයි 100 කියලා ගන්නවා. අන්න ඒ වගේ පටලවන. ඒ වගේ පොඩි දෙයක් ඇති ලකුණක් නැති වෙලා යන. ඒ නිසා කරුණාකරලා ඒ වගේ දේවල් ගැන හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න. හරිද? අනවශ්‍ය කලබලයක් කරලා ඒ ලකුණ නැති කරගන්න එපා. ඒතර උත්තරේ 2325යි. අනිත් එක ඒකකය දැමීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. හරිනේ? හරිද? අපේ දරුවා මෙන්න මේ ඒකක. හරිද? ඒකක ගොඩාක් වෙලාවට වරද්දනවා. කරුණා කරලා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. තේරුණානේ? ඒකකයක් නැතුව යනවා කියන්නේ ලොකු වැරද්දක්. මේක ඔයාලට විතරක් නෙවෙයි O level වලටත් බලනවා. සමහර වෙලාවට A level වලට බලන්න පුළුවන්. මොකද A level වල වෙනම පාඩමක් තියෙන ඒකක් ගැන හදාරීමක්. හරිද? මේක එච්චර ප්‍රබලයි. හරිද? ඒකක කියන දේවල් වලින් ගෙනියන පණිවිඩේ සම්පූර්ණ වෙනස්. හරිද? තේරුණානේ? ඒක මේ ඒ නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මම මේ විශේෂයෙන් කියන්නේ පොඩි දරුවෝ විශේෂයෙන් වරද්දන තැන්. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ අපේ 4 වෙනි ප්‍රශ්නේ. ගත්තොත් මේ ගාන මම කිව්වේ මෙතන අපි පොඩි රින් ගන්න තැනක් දීලා හදපු ප්‍රශ්නයක්. මේක ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා මේ ටික අඳුරු කරලා තියෙන්නේ. ඔන්න ඕකයි ගැටලුව. මගෙන් අහනවා අඳුරු කරපු ටික භාගයක් විදිහට ලියන්න කියලා. හරි. එතකොට මේක අපි අඳුර ගන්න මොනවද කරන්නේ? ඒක අපිට මනසින් මේක කොටස් වලට කඩන්න ඕන. බලමු. අපිට පේන රේඛා නිර්මාණය කරනවා. ඒ කියන්නේ මේ ඔයාට පේන මේ රේඛාව මැදින් නවතලා තියෙන මෙන්න මේ උඩට යන රේඛාව. මේක මෙහෙ එන්න. එතකොට අපිට ඕක භාගයක් විදිහට ලියන්න බැහැනේ. අපි මේක කොටස් වලට කඩමු. එතකොට අපේ අඳුරු කරලා තියෙන දැන් තමයි මේ ටිකනේ. මේ ටික අඳුරු කරලා තියෙන්නේ. මේ ටික අඳුරු කරලා. හරි. මම වඩා හොඳට අපි ගනිමු වෙන පාටක්. මේ රේඛාව ගත්තා. දැන් මේක කොටස් වලට කඩමු. ඇත්තටම කියනවා නම් මෙන්න මෙතනින් තව එකක් කැඩෙනවා. මෙන්න මෙතනින් තව එකක් කැඩෙනවා. දැන් ඇත්තටම කොටස් කීයකට කැඩුනද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කොටස් තියෙනවා මේකේ 8ක්. කොටස් 8ක්. ඔයාලට පේනේවි මෙතන මම මේ නිල් පාට ගත්තට පොඩි අවුලක් තියෙනවා වගේනේ. හරි. මේ කළු තියෙනවා ඔන්න. එතකොට මේකේ කොටස් 8කට මේක කඩන්න පුළුවන්. කොටස් 8කට කැඩුවම 8න් අඳුරු කරලා තියෙනවා 1යි 2යි 3ක්. 8න් 3ක් අඳුරු කරලා තියෙනවා. හරිද? අපිට ඕකේ ප්‍රශ්නේ අනිත් පැත්තට අහන්නත් පුළුවන්. අපේ දරුවෝ කලබලයට මම ප්‍රශ්න ඇහුවනම් අහන්නේ මේ විදියට. මොකද අපේ දරුවන්ට පුරුදු ඒ කියන්නේ තනි පැත්තට. ඕකේ අනිත් පැත්ත අහන්න පුළුවන්. අඳුරු නොකල කොටස භාගයක් ලෙස ලියන්න. අපේ දරුවෝ මොකද්ද කරන්නේ? අර නොයන්න නොසලකලිමත් වෙලා
මෙන්න මෙතන ලියලා එනවා 8න් 3. හැබැයි අහලා තිබ්බේ මොකද්ද? මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරලා කියන්නේ. මේ කියවන හැම වචනයක්ම සැලකිලිමත් වෙන්න. අහලා තියෙන්නේ නොකල කොටස උනාම 8න් 5ක් එන්න ඕන. ඒ නිසා මිම්මත්තට කියවනකොට හැම වචනයක්ම සැලකිලිමත් වෙලා කියවන්න. තේරුණානේ? හරි. ඊට පස්සේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක දැන් එතකොට 4ක් ඉවරයි. 4ක් ඉවරයි. ඊට පස්සේ එනවා අපි 5 වෙනි කොටසට. 5 වෙනි කොටසට නිවාසාන්තර උත්සවයක තියෙනවා නිවාස 4කට. දැන් ඔයාලා ලොකු ඉස්කෝලේට ගියාම දැන් ඒ කියන්නේ දැන් තාම ඔයාලා ඉන්නේ පහවසරනේ. දැන්ට සමහර ඉස්කෝලවල පහවසර දරුවොත් ඒකට සම්බන්ධ කරගන්නවා. ඔය පොඩි මහාවිද්‍යාල මධ්‍ය විද්‍යාලවල දැන් ඔයාලා දැන් මේ උත්සාහ කරන විභාගෙ තියෙනවනේ. ඒකෙන් ගියොත් ලොකු තරගයක් ගන්න පුළුවන් සමහර ඒවට. දැන් මම ගෙවල් හෝමගමනේ. හෝමගම තියෙනවා මහින්ද රාජපක්ෂ. එතකොට ඒ ඉස්කෝලේ සාමාන්‍යයෙන් ළමයි 6000කට එහා පැත්තේ ඉන්නවා. එතකොට 6000කට එහා පැත්තේ ඉන්න කියන්නේ මේක නිවාස 4කට බෙදුවොත් සාමාන්‍ය ළමයි 1500ක් විතර ඉන්නවා. එතකොට ලොකු නිවාසෙනුත් මතුවෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. හරිනේ. අපි බලමු එහෙනම්. නිවාස 4ක් තියෙනවා මුළු සිසුන් ගණන. අපි මේක 4ෙන් මොකද්ද කරන්න ඕනේ? එතකොට ඔයාගේ ඔළුවට යන්න ඕනේ මේ අහන්නේ මේක. ඇත්තටම මේවා මේ මුල් අර දැන් අපි AB කියලා කොටස් වල කතා කරන එක A කියලා කතා කරන ප්‍රශ්න ටික ගණිත ගැටලු නෙවෙයි. ඒවත් සංකල්ප තියරි. ඒ කියන්නේ ඒවට මෙතඩ්ස් ක්‍රමයක් තියෙනවා. දැන් ඔය ගණිත ගැටලු 1000 2000 කරනවා කියලා කරන තරමක් කරන්නේ මේ වගේ ප්‍රශ්න. හරිද? ඒ නිසා කරුණා කරලා ඒක පටලවා ගන්න එපා. ගණිත ගැටලුවක් කියන්නේ ගණිතයේ ප්‍රශ්නයක් කියන්නේ දෙකක්. හරි. මේවට නිශ්චිත ක්‍රම තියෙනවා. හරි. බලමු අපි. 4 5 20යි. 22 තාවකාලිකව පැත්තකින් ලියා ගන්න. 4 6 වරක් 4 24යි 24යි මේ 2යි 24යි 2යි 26න් 2ක් ඉතිරි. 26න් 2ක් ඉතිරි. 4 3 12යි 2යි 14යි. ඔන්න උත්තරේ 1640ක් එනවා. 1640ක් එනවා. හරිද? ඔය වගේ චූටි ගාණක් වුණත් සමහර දරුවෝ ඉන්නවා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න හොඳට කරනවා. ඒ කියන්නේ අපේ පළවෙනි පත්‍රයට අදාළ ඒවා සිලබස් එකේ තියෙන ඒවා වරද්දනවා. ඒව කරන්න එපා. අපරාධය. හරි. ඊළඟ ගාන ගණක රාමුව කතාවක් තියෙන. අපි ඕක පොඩ්ඩක් ප්‍රායෝගිකව බලමු. හරි චූට්ටක් ඉවසගෙන ඉන්න. හරි. මේ අපේ වැඩසටහනේ විශේෂත්වය ඒකනේ. චුට්ටක් ඉවසගෙන ඉන්න. හරි. අපි ගණක රාමුව පෙන්වන්න හදන. ඉතින් බලමු ගණක රාමුව. කීයක් තියෙන්නේ? ඔන්න අපි තියෙන ගාන හදාගනිමු. එක ස්ථානයේ බෝල කීයක් තියේද? එක ස්ථානයේ බෝල තියෙනවා 1 2 3 4යි 5ක් තියෙනවා. මේක මම පොඩි දේවල් ටිකක් කියා දෙන්න හදන්නේ ඔයාලට. ඊළඟ එකේ 4යි. 4යි. ඊළඟ එකේ 3යි. ඊළඟ එකේ 2යි නේ. ඔයාලා ඔය ස්ථාන නම් කරන විදිහේ එක විදිහට නම් කරන්න පුළුවන්. මේකේ මම කියා දෙන්න හදන්නේ වෙන දෙයක්. ඔයාලට පේනවද මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේවා මේ ලෝකෙ පිළිගත්ත ක්‍රම. නමුත් අපි ඔයාලගේ විභාගයට ලියනකොට අනිවාර්යයෙන්ම ලියන්න ඕන, ඔතන නිර්මාණය කරන්න ඕන, රවුන්ඩ් ඇඳලා පාට කරන්න ඕන. ඒක මාට පේනවද දරුවනේ? මේ මම මේ දැන් මේකේ සංඛ්‍යාව ලකුණු කිරීමට අමතරව තා පොඩි දේවල් ටිකක් කියා දෙන්නම්. මෙන්න මෙතන ඔයාට පේනවද මේ එකක් මත එකක් පිහිටලා තියෙන මිසක් එකක් මත එකක් කැපිලා නැහැ. ඔයාලා ඒක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. හරිද? හරිද? ඒකම මේ අතර පරතර නැහැ. පරතර නැහැ. ගෑවිල විතරයි තියෙන්නේ. ඒකම අනිවාර්යයෙන්ම මේව පාට කරලා තියෙන්නත් ඕනමයි. මොකද්ද වෙන්න ඕන? පාට කරලා තියෙන්න ඕනමයි.
ඒක මේ බලන්නකෝ. අපි ඝනක රාමුවක් අඳින්නවොත් අපේ දරුවෝ කරන වැරද්දක් තමයි මෙන්න මේ කූර පිරෙනකොට උප්පරිම අවස්ථාවට ඇවිල්ලා තියෙන්න ඕන. හරිද? සමහරුන්ගේ 4ක් 5ක් අඳිනකොට කූර පිරලා ඉවරයි. එහෙම වෙන්න බෑ. මේකෙදි 9ක්නේ අපිට උපරිම වශයෙන් පුළුවන් එක ස්ථානයක දාන්න. එතකොට 9 අඳිනකොට මේ කූර ඉවර වෙනවා කියන අදහස ඔයා ගාව තියෙන්න ඕන. හරිනේ? කූර ඉවර වෙනවා කියන අදහස තියෙන්න ඕන පුතේ. හරිද? හරිද දරුවනේ? ඊට පස්සේ බලන්නකො මේක වෙන දේ අපි සංඛ්‍යාව බලමු මේක. දැන් ඔයාට දීප සංඛ්‍යාව ලියා ගන්න පුළුවන්. දීප සංඛ්‍යාව තියෙන මේකනේ. එක නම් හිතුවාට පුළුවන් 2345. පොඩ්ඩක් බලන්නකො. ඔන්න බලන්නකො. දැන් මේක 9 9න් පස්සේ උපරිමයිනේ. ඊළඟ යනකොට බලන්නකො වෙන දේ. තව එකක් දානකොට වෙච්ච දේ. මේ දැක්කන වෙච්ච දේ. මම මේක දාන්නම් ඔන්න බලන්න. ඔන්න 9යි ඊළඟ එක 10යිනේ. 10 දානවා කියන්නේ ඊළඟ ස්ථානෙට යනවා. එතකොට මෙතන මුකුත් නැතුව යනවා. ඕක විශේෂයෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕන. හරිද? අපි අහමු මෙහෙම ප්‍රශ්නයක්. ඔන්න ඝනක රාමුවක් දෙනවා. හරි. ඝනක රාමුව මගින් නිරූපිත ඊළඟ අගය අහනවා. හරිද? තව එකක් බෝලයක් හම්බ වුණ මොකද කරන්න කියලා. එතකොට ඔයා මෙන්න මේ කූර එකක් අයින් කරලා ඊළඟ ස්ථානෙට අගයක් ගේන්න ඕන. මෙන්න මේවා විශේෂයෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. හරිද? ඔව හරි සංවේදී දේවල්. හරිද? තේරුණානේ? හරි. මේ මිනිස්සු වැටෙන්නේ වැඩිපුරම බිම තියෙන දේවල් කකුල් වල වැදිලා. හරිද? හරිද? ඒක කියන්න හේතුව තමයි ඒ අපිට වළක්වා ගන්න පුළුවන් වැරදි වළක්වා නොගැනීම හේතුවෙන් වෙන දේවල් ඒ නිසා ඒ වගේ තමයි ඔයාලා උනත් ලකුණු නැති වෙන්නේ බැරි දේවල් නිසා නෙවෙයි. හරිද? ගොඩාක් මේ බිම් මට්ටමේ තියෙන වැරදි නිසා, කරන වැරදි නිසා. මම අර කියවන මිනිස්සු වැටෙන්නේ වැඩිපුරම බිම තියෙන දේවල් පැටලවිලා. හරිද? හරිද? ඒ වගේ එහෙනම් මේ පොඩි දේවල් ගැන අනිවාර්යයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්නම ඕන. පොඩි දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. හරි. ඊට පස්සේ තව කාලය සම්බන්ධ ගානක් තියෙන. අලුත් එකක්. ඊට පස්සේ එනවා අපි ගානට. මොකද කියන්නේ? පෙරවරු 7:45ට දුම්රියක්. 7:45. 7:45 දුම්රියක් පැය 3 මිනිත්තු 10කින් ගමන ආරම්භ වෙනවා. ඕන්. හරි. අපි මේක ඉස්සලාම එකතු කරලා බලමු. 0.5යි ඔන්න ගාන ලියාගත්තා. දැන් එකතු කරන්න හදන්න. 0.5යි 5යි. 4යි 5යි 5යි. 7යි 3යි 10යි. හරිද? ඒකත් හරි. ඒකත් හරි. මේකේ තියෙන විශේෂත්වය තමයි මිනිත්තු ගොඩේ උපරිම කීයක් වෙනකන් යන්න පුළුවන්ද? මිනිත්තු ගොඩේ අපි උපරිම ලියන්නේ 59 වෙනකන් විතරයි. 60ක් වුණ ගමන් එහා පැත්තට ගෙනියනවා. ඇයි? කවුරුවත් වෙලාව කියන්නේ නැහනේ. පෙරවරු 9යි මිනිත්තු 60යි කියලා කියන්නේ නැහනේ නේ. ඔයාලා කියනවා අහලා තියෙද? නෑ නෑ. පෙරවරු 60යි කියන්නේ ඊළඟ පැයට ගිහිල්ලා. පෙරවරු 9යි මිනිත්තු 59යි කියලා. ඔව් අනිවාර්යයෙන්ම කියනවා. එහෙම කියන්න පුළුවන්. හරි. පෙරවරු 10යි මිනිත්තු 59යි කියලා කියන්න පුළුවන්. කියන්න බැරි පෙරවරු 9යි මිනිත්තු 60යි කියලා කියන්නේ නැහැ. උපරිම 59න් පස්සේ එහා පැත්තට 60 ගෙනියනවා. ඒ වගේ තමයි මෙතන. දැන් 55නේ ගැටලුවක් නැහැ. හරි. මෙතනත් ගැටලුවක් නැහැ. එතකොට මෙතන උත්තරේ ලියනකොට අපි ලියන්න ඕන ගමනට ගතවන කාලේ නෙවෙන්න ඕන අවසන් වූ වේලාව. එතකොට ලියන්න ඕන මෙන්න මේවත් එක්ක ලියන්න ඕන පෙරවරු 10යි මිනිත්තු 55ට. පෙරවරු 10යි මිනිත්තු 55ට. මිනිත්තු 55ට කියලා ලියන්න ඕන. හරිද? පෙරවරු 10යි මිනිත්තු 55ට කියලා උත්තරේ ලියන්න ඕන.
මොකද අපි උත්තරේ ලියන එක අනිත් මිනිස්සුන්ට තේරෙන්න ලියන්න ඕන. හරි. තේරුණාද? නැත්තම් ලියන්න පුළුවන් පෙරවරු 10:50 මිනිත්තු 55ට කියලා ලියුවා නම් හරි. ගතවන කාලේ නෙවෙයි එතන ප්‍රශ්නේ හදෙන්න ඕන මේ ළඟාවන වේලාව. හරි. එහෙනම් ඒ ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ ඝනකාභයක මුහුණත් ගණනට සමාන මුහුණත් ඝන ඇති ඝන වස්තුව මොකක්ද? ඔය ඝන වස්තු ගැන නිතරම අහනවා. ඝන වස්තු ගැන මට හිතෙනවා මේ පාර අහවි කියලා. ඔයාට ඝනකයක් දකින්න පුළුවන් අවස්ථා මොනවද? ඝනකාභයක් දකින්න පුළුවන් අවස්ථා මොනවද? අන්න ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ගෙදර ඇවිදලා කියලා බලන්න මොනවද තියෙන්නේ කියලා. හරිනේ? එතකොට ඔන්න ඔය වගේ දේවල් පරිහරණය කරාම ඔයාලට යම් කිසි දේවල් ටිකක් ඔලුවට ගන්න පුළුවන්. මම කිව්ව නේද දැන් පොඩි ඉඟියක් දෙනවා කියලා. දැන් ඉස්සරහට දැන් දවස් කිහිපයක් ගෙදර ඉන්න ඕනේ. ගෙදර ඉන්න ගමන් ඔය මේ ඉරටු කෑලි ටිකක් අරගෙන හැඩතල ටිකක් නිර්මාණය කරලා බලන්න. හරිද? ඒකම ගන්න මේ මොනවද ගන්නෙ? ඔය ගෙදර තියෙන වතුර භාජන ටිකක් අරගෙන වතුර ටිකක් එහෙට මෙහෙට දාලා බලන්න. මම මේ කියන සිද්ධිය සමහර වෙලාවට ලකුණු එහෙම කියන්නත් බෑ. මොකද සමහර දරුවෝ ඉන්නවා හොඳට ලකුණු පෙන්නලා විභාගෙට ගිහිල්ලා හිතන්න බලාපොරොත්තු වෙන ලකුණු නැති වෙනවා. ඒ නිසා සියලුම දරුවෝ දෙක් කරාට කමන්නේ. හොඳට ගෙදර තියෙන භාජන ටිකක් අරගෙන වතුර ටිකක් එහෙට මෙහෙට මාරු කරලා බලන්න. හරිද? උණු වතුර ටිකක් අරගෙන ඒකට ඇල් වතුර ටිකක් කලවම් කරලා කොහොමද වෙන්නේ කියලා බලන්න. තේරුණානේ? ඒක පොඩ්ඩක් කරලා බලන්න. හරිද? ඊට පස්සේ මේ පොඩි ඉටිපන්දමක් එහෙම පත්තු කරලා දෙපැත්තෙන් අත් දෙක ගෙනල්ලා උඩින් අත අල්ලලා පොඩ්ඩක් බලන්න. මොකද ඔයාලගේ පේපර් එක දැන් අමාරුයි කියලා කියන්නේ මේ අතිශයින් ප්‍රායෝගික දේවල්. ප්‍රායෝගික දේවල් වලින් ගොඩනැගිච්ච දේවල් තියෙන. තාමම් පොඩි ඉංගියක් දෙන්නම්. ඔයා ගෙදර ගිහිල්ලා. හරි. මම මේ කරන දේවල් හොඳට බලන්න කණ්ණාඩි දෙකක් පාවිච්චි කරන්න. ඉස්සරහින් එක කණ්ණාඩියක් තියන්න එක කණ්ණාඩිය මෙහෙම ගෙනල්ලා මේ කණ්ණාඩි පිටිපස්සෙන් ඔයාට පිටිපස්සෙන් කණ්ණාඩිය තියලා බලන්න. ඔයාට ඉස්සරහින් කණ්ණාඩි දෙක එකිනෙකාට තියලා බලන්න. කණ්ණාඩියෙන් ඊට පස්සේ රූපයක් පේන විදිය බලන්න. හරි මේව පොඩ්ඩක් පරීක්ෂා කරන්න. මොකද මේව තාම විභාගයට අල්ලගත්තේ නැති තැන් ටික. හරිද? තාම විභාගයට මේව ටච් කරපු නැති තැන් ටික. හරි විශේෂයි. හරි. අපි ආයෙත් යනවා ගානට 12000 ඊට පස්සේ ඝන වස්තුව කිව්වේ නෑනේ 8ට එන්නේ ඝනකය තමයි 9 12525 එතකොට උත්තරේ මොකක්ද දෙන්නේ 12000 ලිව්ව 525 ලිව්ව ඉලක්කමේ 12525 හරි. එතකොට මේ ප්‍රශ්නෙත් හරි. රුපියල් 250න් පහෙන් තුනක් කීයද කියලා අහනවා. කොහොමද කරන්නේ? මේක හරි ලේසි. ඒ කියන්නේ පුතේ මේකේ අදහස තමයි 250ක් ඔයා ගන්න මේ 10 වෙනි ගාන 250 සමාන කොටස් පහකට බෙදා. මෙන්න මේ යට තියෙන අගෙන් බෙදා. හරි? යට තියෙන අගෙන් බෙදන්න. හරි ලේසි. ඒ කියන්නේ මේ පල්ලෙහා තියෙන අගයට බෙදන්න. එතකොට එනවා 50 කෑලි 50 කෑලි කීයක් එනවද? 50 කෑලි 5ක් එනවා. එතකොට ඒව තුනක් බලන්න. 150යි. මෙතන තියෙන අගෙන් බෙදලා එයින් කීයක් එනවද කියලා බලන්න. එතකොට උත්තර එනවා 150ක් කියලා. හරි. අපි එහෙනම් දැන් B කොටසෙන් හම්බ වෙමු.